Hi guys, අයිබෝන් කියලා පිළිගන්නවාලා හැමෝම අදත් මගේ YouTube channel එකට අද වීඩියෝ එකකින් ගෙනාවෙත් බැල්රු දෙවන් God series එකේ අලුත් එපිසෝඩ් එකක්. ඔන්න එහෙනම් කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවා. එහෙනම් අපේ මත වීඩියෝ එක බලන්න. කලින් වීඩියෝ එක අවසන් වුණ හැටි වලට මතක ඇතිනේ. අර සුදු ඇඳගත්තු ගොඩක් බලවත් වැඩිහිටිය වගේ කෙනා පෙනී හිටියනේ. එහෙනම් අද කතාව වෙන ටික අපි බලමු. මාලිගාවම දෙදරුම් කරවමින් සටන්කාමින් තමන්ගේ මාරක ශක්තියෙන් අවදි කරද්දී අර ගල් පලිපෙඩ උඩ හිටගෙන ඉන්න සුදු ඇදගත්තු අද්භූත නායකයා පිටිපස්සට හැරිලමයි ඉතාමත් සංසුන්ව හරියට සාමාන්‍ය කතාවක් කියනවා වගේ මෙහෙම කියනවා. මං ඔයාලට මෙතනින් පණ බේරගෙන යන්න අවස්ථාවක් දුන්නා. ඒත් ඔයාලා ඒක අගය කරේ නැහැ. ඒ නිසා දැන් හැමෝම මැරෙන්න සූදානම් වෙයල්ලා කියලා. ඒ අද්භූත කතාවෙන් හැමෝම මොහොතකට ගල් ගැහුණ යාළුවනේ. ඒ කියන්නේ මේ ආරක්ෂකයෝ මෙච්චර වෙලා නිහඬව හිටියේ සේනාවට මාලිගාවෙන් පිට වෙලා යන්න වෙලාව දෙන්නයි. හැබැයි දැන් නම් ප්‍රමාද වැඩි. හැමෝම අහගන්න. මේ ආරක්ෂකයන් 6 දෙනාගේ බලය පීක් 3 ස්ටාර් ඩෝඩි මට්ටමේ තියෙන්නේ. මෙයාලව ලේසියෙන් පරද්දන්න බෑ. හැබැයි Tamanගේ ඇඟ ඇතුලේ තියෙන රහස් උපක්‍රම හංගගෙන ඉන්න හැදුවොත් හැමෝටම වෙන්නේ මෙයාලගේ අතින් මැරුම් කන්න තමයි. මුන් දැනට ඉන්නේ Tamanගේ උපරිම බලයෙන් නෙවෙයි. එකපාරක් හරි මුන් Tamanගේ සැබෑ 4 ස්ටාර් ඩෝඩි බලය හෝ ඊටත් වැඩි බලයක් අවදි කරගත්තොත් මෙතන ඉන්න එකෙක්ටවත් පණ බේරගෙන නම් යන්න ලැබෙන්නේ නැහැ. වූහුවන් මහා හඬින් කෑ ගහනවා. මෙන්න ඒ වෙලාවෙම ෆෙන්නී Tamanගේ ආත්මීය බලයෙන් මුළු මාලිගාවම පරීක්ෂා කරලා වැදගත් රහසක් හොයාගන්නවා. මෙයාලා දැන් තමයි අවදුනේ. මෙයාලා තවමත් Tamanගේ උපරිම ශක්තියට ඇවිල්ලා නැහැ. ඒකයි මෙයාලව දකිද්දී අපිට යම් දුර්වලතාවයක් දැනෙන්නේ. මේක තමයි අපිට තියෙන ලොකුම අවස්ථාව. ෆෙන්නී කෑ ගහනවා. ඒක ඇහුණ විතරයි මාලිගාවේ හිටපු සටන්කාමීන්ට ලොකු සහනයක් දැනුණා. හැබැයි ඒ සහනය වැඩි වේලාවක් තිබුණේ නැහැ. අර මාරක ආරක්ෂකයන් 6 දෙනා එක පාරටම මාලිගාවේ ඉන්න මහා නගරවල දක්ෂයන් 7 දෙනා දෙසට මහා රුදුරු හස්ත ප්‍රහාර එල්ල කරමින් කඩා පැන්නා. ගේ වීරු ප්‍රහාර හමුවේ වූහුවන් වහම Tamanගේ සේනාවට නියෝග දුන්නා හැමෝම බෙදෙන්න. අපේ නගරවල දක්ෂයන් දෙන්නෙක් එකතු වෙලා එක ආරක්ෂකෙක් ගානේ බාරගමු. මුලින්ම එකෙක්ව හරි පරද්දලා අනෙක් අයට උදව් කරන්න ඕනි. හැබැයි මෙන්න කඩු රජු කිං බෙල් තමාගේ කළු කඩුව අතටගෙන වීරුවෙන් hina වුණා. ඕන නෑ මං තනියම එකෙක්ව බලාගන්නම්. මට මුන්ගේ හයිය බලාගන්න ඕනි කියලා. මගේ අදහසත් ඒකමයි. මහා යකඩ කුළුණක් වගේ ඉන්න ඇබස්කර්සන් මින් Tamanගේ මස්පිඩු අවදි කරමින් මහා හඬින් සිනාසුනා. ඔහුට සටන් කරන්න ඩූචි බලයක් ඕන උනේ නැහැ. ඔහුගේ ශරීර ශක්තියම ප්‍රමාණවත් වුණා. ඔන්න යාළුවනේ මාලිගාව ඇතුලේ ආරක්ෂකයන් 6 දෙනාට එරෙහිව යුද පෙරමුණු 6ක් මේ විදිහට බෙදිලා ගියා. පළමු ආරක්ෂකයාට එරෙහිව කිං බෙල්, දෙවැනි ආරක්ෂකයාට එරෙහිව සංමින්, තුන්වෙනි ආරක්ෂකයාට එරෙහිව වූහුවන් සහ ෂෙන්ෂූ, සිව්වන ආරක්ෂකයාට එරෙහිව ෆෙන්නී සහ යාෝ මෙයි, පස්වන ආරක්ෂකයාට එරෙහිව ලියුයින් සහ ෂෝයන් සහ යුවෙරු, හයවැනි ආරක්ෂකයාට එරෙහිව මාලිගාවේ සිටින අනෙකුත් සියලුම කුඩා කණ්ඩායම් සහ සටන්ගාමීන්. ඇත්තටම යාළුවනේ ෂෝයන්ට ඕන වුණේ මේ කලබලය අස්සේ හොරෙන්ම මාරු වෙලා නිදානය හොරකම් කරන්නයි. හැබැයි මේ නගරවල දක්ෂයන් ෂෝයන්වයි යුවෙරුවයි කෙලින්ම සටනට ඇදලා ගත්තා. දැන් ඉතින් හැමෝම ඉන්නේ එකම තොටිල්ල නිසා බේරලා යන්න පාරක් නැහැ. ෂෝයන් යුවෙරු සහ කොළ පැහැති කෙස් ඇති ලියුයින් Tamanට නියමුණු පස්වන ආරක්ෂකයා ඉදිරියට යනවා. ලියුයින් Tamanගේ අයිස් නිල් පැහැති කුරුල්ලා කර උඩ තියාගෙන ෂෝයන් දිහා බැලුවේ මහා සැකයකින්. පුහුවන් වගේ බලවතෙක් මේ ෂෝයන් ගැන මෙච්චර අවධානයෙන් ඉන්නේ ඇයි කියලා ඇයට තේරුනේ නැහැ. හැබැයි ඇයට මතක් වුණා ෂෝයන් ළඟ 3 ස්ටාර් ඩෝඩි මට්ටමේ බලයක් තියෙන Tamanගේ අයිස් කුරුල්ලාට වඩා ලේවුරුමයක් තියෙන අద్භූත කුඩා සංඝයෙක් ඉන්නවා කියලා. ඒ වගේම යුවෙරු Taman හා සමානව මේ දක්ෂයන් අතරට ආවේ කොහොමද කියලත් ඇයට ප්‍රශ්නයක් වුණා. ෂෝයන් Tamanගේ බැරති මහා කඩුව අතට ගත්තා. ඒ කියන්නේ ෂෝයන්ගේ රූල් එක. ඔහු ඩූඩි මට්ටමේ උනත් මිඩල් 3 ස්ටාර් මට්ටමට යන්න ඔහුට ඕන කරන්නේ තව එක පියවරක් විතරයි. බූම්! මුළු මාලිගාව පුරාම දහස් ගණනින් විවිධ වර්ණවලින් ඩූචි ශක්තියින් පුපුරා යන්න පටන් ගත්තා. සටන්කාමින් Tamanගේ ආරක්ෂකයන්ව වට කරගෙන මාරක සටනක් ආරම්භ කරා. ෂෝයන් සහ යුවෙරු මාලිගාවේ එක කොනක හිටගෙන Tamanගේ ආරක්ෂකයාගේ පැත්තට හැරුණා. යුවෙරු Tamanගේ නිල් පැහැති ඩූචි බලය අවදි කරද්දී ඇගේ නල්ල මත තිබුණු ඒ අద్භූත සලකුණ දීප්තිමත්ව බැබලෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ෂෝයන් Tamanගේ ශරීරයෙන් රතු පැහැති ඩූචි බලය මුදා හැරියා. හැබැයි ඊළඟ තප්පරයේදී මුළු මාලිගාවම සීතල කරමින් ඒ රතු බලය වටේට අතිශයින් බිහිසුණු කිරිසුදු පාට මාරක ගිනි ජාලාවක් පැතිරුණා. ඒ ගින්නෙන් නිකුත් වුණු මහා පීඩනය දැකලා ලියුයින් පවා මවිතයට පත් වුණා. ෂෝයන් සහ යුවෙරු කලබල වෙලා මාලිගාවේ මැදට පැන්නේ නැහැ. ඔවුන් දැනගෙන හිටියා මේ මහා කලබලය වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ කියලා. එක කණ්ඩායමක් හරි එක ආරක්ෂකයෙක්ව පැරැද්දුවොත් මුළු සටනම Tamanගේ අතට ගන්න පුළුවන්.
හැබැයි ඒ අතරතුර එක ආරක්ෂකයෙක් හරි එක කණ්ඩායමක්ව පැරැද්දුවොත් මුළු සේනාවම විනාශ වෙලා යනවා. පීක් 3 ස්ටාර් ඩෝඩි ආරක්ෂකයෙකුට මුළු යුද පිටියම උඩු යටිකුරුණත් කරන්න පුළුවන්. දැන් අපි මොකද කරන්නේ? මුගෙන් මාරක මිනිමරු බලයක් පිට වෙනවා. ලියුවෙන් තමන්ගේ තොල් හපාගන්මින් බයෙන් අහනවා. ෂෝයන් තමන්ගේ රූල එක කරව කලා මහා හිනහාවක් දානවා. දැන් ඉතින් කරන්න වෙන මොකුත් නැහැනේ. කෙලින්ම ගහලා දාමු. මුළු මාලිගාවම සටන් ගින්නෙන් ඇවිල්ලා යද්දී වූහුවන් ඇතුළු පිරිස තමන්ගේ ආරක්ෂකයන්ට එරෙහිව සටනේ පෙරමුණ ගන්නවා දැකපු ෂෝයන් දිගු හුස්මක් හෙළුවා. දැනට සේනාවට යම් වාසියක් තියෙනවා වගේ පෙනුනත් තමන් ඉදිරියේ ඉන්න අලුසුදු පැහැති ඇඳුමෙන් සැරසුණු ආරක්ෂකයා ලේසි පාසු එකෙක් නෙමෙයි කියලා ෂෝයන් දැනගෙන හිටියා. ෂෝයන් තමන්ගේ ශරීරයෙන් ශක්තිනාලිකා දිගේ මහා ගං වතුරක් වගේ ගලාගෙන යන රතු පැහැති ඩූචි බලය මුරු ශරීරයෙන්ම පිටතට මුදාහරිනවා. ඔහු තමන්ගේ උපරිම ශක්ති මට්ටමට අරන් එනවා. බෑන් ෂෝයන් තමන්ගේ පිටුපස තිබුණු මහා බැරති කඩුව එක පාරටම අතට ගත්තා. ඒ කඩුව වටේට කිරිසිදු පාට මාරක ඩූචි බලය තදින්ම ආවරණය වෙලා තිබුණු නිසා කඩුව වටේ තිබුණු අවකාශය පවා පොඩ්ඩක් විකෘති වෙන්න පටන් ගත්තා. යුවෙරෝ ලියුයින් වැඩ ඉක්මනින් ඉවර කරමු. සටන ගොඩක් ඇදගෙන යන්න හොඳ නෑ. ෂෝයන් තමන්ගේ කඩුව තදින් අල්ලගෙන මෘදු ලෙස කියනවා. යුවෙරු සහ ලියුයින් වහාම හිස සලනවා. යුවෙරු තමන්ගේ ශරීරයෙන් දීප්තිපත් නිල් පැහැති ඩූචි බලය මුදා හරිද්දී ඇය හරියට පොළොවෙන් මතුවුණු මහා දැවැන්ත ආලෝක වෘක්ෂයක් වගේ මුළු මාලිගාවටම කැපී පෙනුණා. ඒක දැකලා තමන්ගේ පරාජය බාරගන්න අකමැතිුණු ලියුයින් තමන්ගේ මුළු ශරීරයම බලය අවදි කරලා අයිස් නිල් පැහැති ඩූචි ශක්තියක් හාත්පසටම විහිදුවල හැරියා. ඇගේ උරහිස උඩ හිටපු කුඩා අයිස් කුරුල්ලා මුළු ප්‍රදේශයම අයිස් කරවන මහා සීතලක් පිට කරන්න පටන් ගත්තා. ෂෝයන් මට විනාඩි කිහිපයක් දෙන්න. ලියුයින් ෂෝයන් දිහා බලලා කෑ ගැසුවා. ඇය මොකක් හරි මහා රහස් උපක්‍රමයක් සූදානම් කරන බව ෂෝයන්ට තේරුණා. ඇය මහා නගරයක හෙවන්ලි ප්‍රයිඩ් කෙනෙක් නිසා ඇයට එවැනි හැකියාවක් තිබීම පුදුමයක් නෙමෙයි. ෂෝයන් හිස සලලා එක පාරටම පොළොවෙන් ඉහළට පැන්නා. කිරිසුදු පැහැති මාරක ගිනි සෙවණැල්ලක් වගේ මහා සුළම් පීඩනයක්ද අරගෙන ඉදිරියේ ඉන්න අකුණු ආරක්ෂකයා දෙසට අකුණක් වගේ වේගයෙන් ෂෝයන් විසි වෙලා පහර දෙන්න පටන් ගත්තා. ෂෝයන් කඩාගෙන එන මහා සුළම් පීඩනය නිසා අර අලු පැහැති ආරක්ෂකයාගේ ඇඳුම ඇඟටම ඇලිලා ගියත් ඔහුගේ මූණේ කිසිම බයක් තිබුණේ නැහැ. ඔහු මහා නපුරු හිනාවක් දාලා හිස් අවකාශයෙන් රිදී පැහැති දිගු හෙල්ලයක් මතු කරගත්තා. ඔහු ඒ හෙල්ල එක පාරටම ගසද්දී ඒ වටේට විදුලි කෙටීම් වැනි රිදී පැහැති ඩූචි ශක්තියෙන් කුඩා සර්පය වගේ දඟලන්න පටන් ගත්තා. මැරියන් ආරක්ෂකයා මහා හඬින් කෑගසමින් තමන්ගේ රිදී හෙල්ලේ කෙලින්ම ෂෝයන්ගේ බෙල්ල ඉරක්ක කරලා අතිශය වේගයෙන් නෙව්වා. ටී ෂෝයන් තමන්ගේ මහා බැරති කඩුව හරස් කරලා ඒ මාරක රිදී කිරණ සියල්ලම වළක්වා ගත්තා. ඒ මහා ගැටීම නිසා මුළු මාලිගාවම හෙල්ලිලා ගියා. තමන්ගේ පළමු ප්‍රහාරය වැළකුණත් ආරක්ෂකයාගේ මූණ වෙනස් වුණේ නැහැ. ඔහු තමන්ගේ අත එක පාරටම හොලවලා හෙල්ලේ දිගේ විදුලි කෙටීම් වැනි රිදී වායුවක් පිට කරලා ෂෝයන්ගේ කඩුවේ ආරක්ෂාව මගහරිමින් කෙලින්ම ෂෝයන්ගේ හිස පිටුපසට නැගෙන යන පරිදි ව්‍යාජ රිදී හෙල්ල සෙවණැලි 7ක් මතු කරා. ඒ හෙල්ල සෙවණැලි අහස සිදුරු කරගෙන යද්දී මහා කුරුල්ලෙක් කෑ ගහනවා වගේ ශබ්දයක් නිකුත් වුණා. අකුණු සහ විදුලි පද්ධතියේ ඩූචි බලයේ ප්‍රහාරක ශක්තිය අතිශය දරුණුයි කියලා ෂෝයන් තමන්ගේ දෙවෙනි අයියා වෙන ෂෝලි එක්ක සටන් කරද්දිම දැනගෙන හිටියා. ඒ නිසා ඔහු මේ පාර සුළුවට තැකුවේ නැහැ. ඒ මාර්ග රිදී සෙවණැලි තමන්ගේ ඇස් ඉදිරියට එද්දී ෂෝයන් තමන්ගේ ශරීරයෙන් මහා කිරිසුදු පාට ඩූචි බලය පිට කරලා තප්පරයකින් ඔවුන් තිදෙනාම ආවරණය වන පරිදි කිරිසුදු පැහැති ශක්ති පවුරක් මතු කරා. අර රිදී හෙල්ල ප්‍රහාරය ඒ පවුර මත දරුණු ලෙස පතිත වුණා. ප්‍රූම් විදුරු බෝතලයක් කුඩු වෙනවා වගේ මහා ශබ්දයක් එක්ක ෂෝයන්ගේ ශක්ති පවුර සැනකින් කුඩු පට්ටම් වෙලා ගියා. හැබැයි ෂෝයන් එක කලින්ම බලාපොරොත්තු වුණා. 3 ස්ටාර් ඩෝඩි පීක් බලවතෙකුගේ ප්‍රහාරයක් තමන්ගේ සරල ශක්ති පවුරකින් නවත්තන්න බැහැ කියලා ඔහු දැනගෙන හිටියා. ඔහු ඊළඟට ඔහුගේ සැබෑ උපක්‍රමය පාවිච්චි කරන්නයි හදන්නේ. ෆ්ලේම් ස්පිරිට් වේව් රූලර්. ෂෝයන් මහා හඬින් කෑගසමින් තමන්ගේ මහා කඩුව ඉදිරියට දික් කළා. ඒ සැනින් ඔහු වටා තිබුණු කිරිසුදු පැහැති බිහිසුණු උණුසුම් ශක්තිය කලින්ට වඩා 10 ගුණයකින් වේගවත් වෙලා මුළු අවකාශයම විකෘති කරමින් ඔහුගේ මහා කඩුව ඇතුළට කිදා බැස්සා. ෂෝයන්ගේ කඩුවේ තිබුණු අද්භූත වර්ණ 23 එක පාරටම දීප්තිමත්ව බැබලෙන්න ගත්තේ හරියට කඩුව වටේට ගිනි ජාලාවෙන් දහස් ගණනක් කැරගෙනා වගේ. ඇත්තටම මේ ගින්න හරිම අමුතුයිනේ. ඉදිරියෙන් හිටපු අකුණු ආරක්ෂකයා ෂෝයන්ගේ මේ මහා ගිනි ප්‍රහාරය දැකලා මවාගත්තු පුදුමයෙන් මෙහෙම කිව්වා. ඔහු තමන්ගේ ජීවිත කාලයටම මේ වගේ අద్භූත ගින්නක් දැකලා තිබුණේ නැහැ. ඔයාලට කියන්න යාළුවනේ ඒ වෙලාවේ අර ගල් පඩිපෙළ උඩ හිටපු සුදු ඇඳගත්තු අద్භූත නායකයා පවා එකපාරටම තමන්ගේ හිස අරවලා ෂෝයන්ගේ ශරීරයෙන් නිකුත් වන ඒ කිරිසුදු ගින්න සහ මහා කඩුව දිහා බැලුවා. ෂෝයන්ගේ ගිනි බලය ඒ සුදු ඇඳගත්තු මහා බලවතාව පවා මවාගන්න බැරි විදිහට තමන් දෙසට ආකර්ෂණය කරගත්තා.
ආරක්ෂකයා වහාම තමන්ගේ අකුණු ඩූචී බලය උපරිමයෙන් රිදී හෙල්ලට මුදා හැරලා ෂොයන්ගේ ෆ්ලේම් ස්පිරිට් වේවරූල ප්‍රහාරයත් එක්ක කෙලින්ම මහා ගැටිමකට ලෑස්ති වුණා. මහා කිරිසුදු ගිනි බලය විහිදුවන ෂොයන්ගේ කඩුව සහ රිදී සර්පයන් වැනි අකුණු විහිදුවන ආරක්ෂකයාගේ රිදී හෙල්ලය මාලිගාව මැද දරුණු ලෙස එකිනෙක ගැටුණා. ඉන් නිකුත්තුණු මහා සටන්කාමී පීඩනය මුළු මාලිගාව පුරාම විහිදිලා ගියා. මේ ෂෝයන් කියන එක පුදුම මාරකයෙක්නේ. අනෙක් පෙරමුණුල සටන් කරමින් හිටපු වූහුවන් ඇතුළු මහා නගරවර දක්ෂයන්ට ෂෝයන්ගේ මේ ප්‍රහාරයේ ශක්තිය දැනුණා. ලී 3 ස්ටාර් ඩෝඩී මට්ටමේ ඉන්න කොල්ලෙක් මෙච්චර දරුණු ප්‍රහාරයක් එල්ල කරන්නේ කොහොමද කියලා එයාලා පුදුම වුණා. විශේෂයෙන්ම එයා වටේ තියෙන කිරිසුදු පාට ගින්න එයාලව ගොඩක් බය කරා. රිදී හෙල්ලේ සෙවණලි අඩුවෙද්දිම ෂෝයන් තප්පරයක්වත් පරක්කු නොකර තවත් පියවරක් ඉදිරියට තබා තමන්ගේ මහා කඩුව තිරසතට කරව කළා. මහා ශබ්ද තරංගයක් නිකුත් කරමින් ආරක්ෂකයාගේ හිස දෙසටම ප්‍රහාරයක් එල්ල කරා. කඩුව කැරකෙද්දී මතුණුවේ බිහිසුණු ශක්තිය දැකලා යුවේරුගේ ඇස් පවා උඩ ගියා. ෂොයන්ගේ සැබෑ ශක්තිය කොච්චර දරුණුද කියලා ඇය පියවියසෙන්ම දැක්කේ ඒ වෙලාවේ. හැබැයි අර 3 ස්ටාර් ඩෝඩී පීක් ආරක්ෂකයා තමන්ගේ පාදවලින් රිදී ආලෝකයක් පිට කරලා ඒක ඇසිපිය හෙළන සැනින් මීටර් 5ක් 6ක් පස්සට පැනලා ගියා. ඔහුගේ වේගය අදාහගන්න බැරි තරම් ඉහළයි. හරි මං ඌව හිර කරා. එක පාරටම ෂොයන්ගේ පිටුපසින් මහා සතුටුදායක හඬක් ඇහුණා. ඒ තමයි මෙච්චර වෙලා රහස් උපක්‍රමයක් සූදානම් කරමින් හිටපු ලියුයින්. ඇය ඒ කතාව කිව්වා විතරයි අර පස්සට පැනපු ආරක්ෂකයාගේ පාද වටේට එක පාරටම අයිස් නිල් පැහැති මහා අයිස් කුට්ටි මතුවෙලා ඔහුව පොළොවටම සිර කරලා දැම්මා. ඒක ලියුයින්ගේ මාරක අයිස් ඩූජී බලයේ වැඩක්. ෂෝයන් දැන් ඵලයන්. ලියුයින් කෑගසමින් තමන්ගේ කුඩා පාදවලින් පොළොවට ගසා ඉහළට පැනලා තමන්ගේ අයිස් නිල් පැහැති කුරුල්ලා මත පතිත වුණා. ඔයාලට කියන්න යාළුවනේ කලින් ඉතාමත් කුඩාවට හිටපු ඒ අයිස් කුරුල්ලා ලියුයින්ගේ නියෝගය ලැබුණා විතරයි එකපාරටම මවාගන්න බැරි විදියට මහා දැවැන්ත මකර කුරුල්ලෙක් බවට පත් වුණා. ඒ කොයිතරම් විශාලද කියනවා නම් මිනිස්සු 5 දෙනෙකුණුත් උගේ උඩ පහසුවෙන් හිටගෙන යන්න පුළුවන්. ලියුයින් තමන්ගේ අත ඒ මහා අයිස් කුරුල්ලාගේ පිට මත තැබුවා. බූම්! ඒ දැවැන්ත කුරුල්ලාගේ දෑස්වලින් මහා දේවත්ව ආලෝකයක් විහිදිලා ඌ තමන්ගේ මහා අයිස් තටු යුගල සලන්න ගත්තා. උගේ ශරීරයෙන් පිටවුණු අයිස් පිහාටු හරියට මාරක තියුණු කඩු වගේ අතිශය සීතලෙන් බැබළුණා. දැන් ඉතින් විනාශ වෙලා ඵලයන්. ලියුයින් ආරක්ෂකයා දෙසට මහා අයිස් ප්‍රහාරය මුදා හැරියා යාළුවනේ. යාළුවනේ ලියුයින් තමන්ගේ මහා දැවැන්ත අයිස් කුරුල්ලාව අවදි කරලා පොළවේ හිර වුණු 3 ස්ටාර් ඩෝඩී ආරක්ෂකයාට එරෙහිව මාරක ප්‍රහාරය එල්ල කරා. මේ සුපිරි අයිස් ප්‍රහාරයෙන් ආරක්ෂකයාව විනාශ කරන්න ලියුයින් සහ ෂෝයන්ට පුළුවන් නේද? අර ගල්පල්ලි පෙළ ඉන්න සුදු ඇඳගත්තු අద్භූත නායකයා ඊළඟට කරන්න යන්නේ මොකක්ද? මේ දේවල් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු. එහෙනම් අදට එපිසෝඩ් එක මම මෙතනින් නතර කරනවා. බොහෝ විට මම මගේ අනිත් channel එකේ මාෂල් යුනිවර්ස් එකෙන් නවල් එක්ස්ප්ලেইন වීඩියෝ එකකුත් අද දායි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.